සල්ලි නැහැ සැලරි නැහැ කිසිම දෙයක් නැත් ලස්සනයි කියලා ඌම හිතාගෙන ඉන්න තමයි ඌගේ වැඩි. ගිහලා හොරෙන් ගිහලා යව හම්බෙලා ආවා. What's your biggest red flag? මං හැරිලා බලන්න ඕනේ මෙන්න මේම. Hi, welcome back to another episode of Icons Unscripted. Today also we have another very special guest. He's well known, well loved by the entire country, and he's someone who's transitioned very gracefully from a presenter and then onto a model, and today an incredible actor. Please help me in welcoming Darshan Thavaraja. Hi Darshan, how Hi. are you? Thank you so much for being here. Thank you so much for inviting. Yeah. So first of all, like මම දන්නවා මේක හැම තැනම හැම ඉන්ටර්විව් එකේම ගිහින් ඔයා කියනවා කියලා. ඒක නිසා මම හරි කෙටියෙන් මේක අහන්නම්. ඔයාගේ කැරියර් එකේ ඉනිෂියල් කොහොමද ආවේ? මීඩියා ස්පේස් එකට කොහොමද ආවේ? ඊට පස්සේ එතනින් එහාට කොහොමද මොඩල් කෙනෙක් වුණේ? ඊට පස්සේ දැන් මේ ඇක්ටිං කැරියර් එකට අපිට පොඩ්ඩක් ඒ ගැන කිව්වොත් බ්‍රීෆ්ලි. මට අර පොඩි කාලේ හැමෝටම ඩ්‍රීම් එකක් තියෙනවනේ මේ වෙන්න ඕනේ කියලා. එහෙම ඩ්‍රීම් එකක් තිබ්බ නැහැ මේ මීඩියා ජොබ් එක ගැන. අයිඩියා එකක්වත් තිබ්බ නැහැ. මම ඇත්තටම පොඩි කාලේ දැකලා තියෙන්නේ මගේ අක්කව තමයි ඒ දේවල් කරන්න ඉනිෂියේට් කරන එක්කෙනෙක් විදිහට දැකලා තියෙන්නේ. මොකද මම ස්කූල් එකේ ගත්තත් බෑක් බෙන්ච් කෙනෙකුත් නෙමෙයි. බෑක් බෙන්ච් වුණත් ඒගොල්ලන්ට පර්ෆෝමින් ටයිම් එකක් තියෙනවනේ. මට ඒකත් නැහැ. මම මැදට වෙලා ඉන්න බ්ලැන්ක් මොනසෙක්. I'm the boring person. ක්ලාස් එකේ වුණත් මොකද මම ඩ්‍රොයින් කරන හින්දාද දන්නේ නැහැ. ආටිස්ට්ලාගේ ওই සයිකොලොජි එකේ තියෙනවා මේ වගේ බෝරින් මිනිස්සෙක් තමයි කියලා. සෝ මම ඒ වගේ ටයිප් එකේ කෙනෙක්. කොහමරි මම ඒ ලෙවල්ස් ඔක්කොම ඉවර වෙලා ජොබ් එකක් මොකක් හරි හම්බෙයි කියලා මම වෙයිට් කරන කාලේ මම ඩ්‍රොයින්ග්ස් කරලා විකුණන ටයිම් එකක් ඒක කමිෂන් ආර්ට් වර්ක්ස් කරගෙන ඉන්න. ඒ කාලෙදී ටීවී එකේ එන එක්කෙනෙක්ව පාරේ සඩන්ලි දැක්කා. එයාත් එක්ක ගිහලා කතා කරා ටීවී එකේ දැකලා තියෙනවා කියලා. එයා ඒ වෙලාවේ හොඳට කතා කරලා එයා කිව්වා අපේ channel එකේ මේ දවස්වල අපි පොඩි මිනි සීරීස් ටෙලි ඩ්‍රාමාස් එහෙම කරනවා. ඔයාට පුළුවන් ඇක්ට් කරන්න. ඔයාට මේ ෆේස් එකක් තියෙන කියලා මොනාර කිව්වා. මං කිව්වා ඒවට සම්බන්ධයක්වත් නැහැ. මං කරලත් නැහැ. මං ස්ටේජ් එකකට නැගලත් නැහැ. මං දන්නෙත් නැහැ. සෝ එයා කිව්වා නෑ just Facebook එකේ ඇඩ් කරන්න මම ඔයාගේ ප්‍රොෆයිල් එක පෙන්නලා ඔයාට chance එකක් කරන් දෙන්න කියලා. එහෙම හම්බෙච්ච chance තමයි. දැන් වෙනකොට TV presenting පටන් අරගෙන කරලා modeling modeling ඇවිල්ලා මගේ ෆේවරිට්ම ක්ලෝතින් ස්ටෝර් එකක් තිබ්බා ඒ කාලේ. ඒකට මම හැමතිස්සම ඒකට තමයි ගිහලා මොනාරි ඇඳුම් ගන්න ඕන නම් ගන්නේ. ඒකේ ඊටපු මැනේජර් ඇවිල්ලා මට එන්න කියලා කිව්වා මොඩලින් කරන්න ආසයිද කියලා. මම කිව්වා ඔව් ආසයි කියලා. මෙන්න මේම හැකට් ඔක්කොම වෙනස් කරන මෙම ස්ටයිල් කරන්න අපි ළඟදී ලොන්ච් කරනවා තව මේ මොකද අපේම බ්‍රෑන්ඩ් එක. ඒකට ඔයාව ගන්නම් කියලා. එහෙම ෆස්ට් මොඩලින් chance එක හම්බුනේ. එහෙමම මම මේ channel එකේ වැඩ කරගෙන ඉන්න කාලේ like almost 7 to 8 years මම TV presenting කරන්න පටන් කරගෙන හිටියා. ඒ කාලේ මට සිංහල ටෙලි ඩ්‍රාමා එකකට පොඩි මිනි සීරියල් like 10 episodes තමයි ඒ ඩ්‍රාමා එක. ඒකට විලන් කැරක්ටර් එකක් හොයනවා කියලා මට අහම්බෙන් මට කෝල් එකක් ආවා. සෝ ඒ ඔඩිෂන් එකට ගොඩක් කට්ටිය ගිහලා තිනවා. මමත් ගියා. ඒ ඔඩිෂන් එකට ලන්ච් බ්‍රේක් එකේ මේ ඔෆිස් එකේ වැඩ කරන ගම ගිහලා හොරෙන් ගිහලා යව හම්බෙලා ආවා ඩිරෙක්ටර්ව. එයා මාව දැක්ක ගමන් කිව්වා ඔබ තමයි ඕනේ කියලා. මම මගේ ප්‍රශ්නෙට කිව්වා මට ස්ක්‍රිප්ට් කියව ගන්න බෑ. තාම මට සිංහල ඩයලොග්ස් කියලා රඟපාලා නෑ මම. එයා කිව්වා කමන්නයි මං හදලා ගන්නම්කෝ ඔබ වරෙන් කියලා කිව්වා. ඒත් එයා එකම දෙයක් කිව්වේ මේක පොඩි සීරීස් එකක්. මේක වෙනුවෙන් රිස්ක් මොකුත් ගන්න නෑ. එතකොට මොකද ඒක කරන්න වෙන channel එකකට මම already වැඩ කරගෙන ඉන්න වෙන channel එකකට so clash වෙයි කියලා එයා දැනගත්තා මොනාරි රිස්ක් එකක් ගන්න වෙයි කියලා මේක වෙන but මම කිව්වා නෑ මට life එකේ රිස්ක් එකක් ගන්න chance එකක් හම්බෙලා නෑ හැමදේම නිකන් හම්බෙච්ච එක so මම රිස්ක් එකක් ගන්නම් අයියේ මට මේ chance විතරක් දෙන්න එතනින් එයාට මම බලා ගන්නම් කියලා මම රිස්ක් එකක් අරගෙන resign කරලා ටෙලි ඩ්‍රාමා field එකට ආවේ I'm doing good now මම හිතන්නේ ඒ කියන්නේ දැන් ඒකත් එක්ක මම අහන්න ඕනේ අක්කෝ රිස්ක් එකක් ගත්තා කියලා. දැන් අපිට හරි අමාරු වෙන රිස්ක් එකක් ගන්න ස්පෙෂලි අපිට ඒ ට්‍රාන්සිෂන් පීරියඩ් එකේ රිස්ක් එකක් ගත්තට පස්සේ තියෙනවා රිග්‍රෙට් එකක්. මම හිතන්නේ දැන් රිග්‍රෙට් එකක් තියෙනවද? මම 2 questions තියෙනවා.
දැන් රිග්‍රෙට් එකක් තියෙනවද නැත්නම් ට්‍රාන්සිෂන් පීරියඩ් එක කාලේ ඒ කියන්නේ අපිට මේක හරියයිද මේක හරියන්නේ නැති වෙයිද කියලා අර අන්සර්ටන් පීරියඩ් එක කාලේ රිග්‍රෙට් එකක් තිබ්බද මෙහෙමයි රිග්‍රෙට් කියන වචන යූස් කරන්න බෑ මිස් කරා ඒ ජොබ් එක මිස් කරා මොකද හැමදාම මම ලයිව් ෂෝස් කරගෙන ඉන්න එක්කෙනෙක් මට ඒ එන්ටර්ටේන්මන්ට් එක නැති වෙනවා කියලා ගත්තා මොකද ජොබ් එකක්ම එන්ටර්ටේන්මන්ට් කියන්නේ වෙනම ලක් එකක් තියෙනවා නැතනම හැමදාම ගියාම කොස්ටියුම් චේන්ජ් කරා ලයිව් ෂෝස් කරනවා මිනිස්සුත් එක්ක එක එක ඩිෆරන්ට් කට්ටියත් එක්ක මං කෝල් එකේ කනෙක්ට් වෙලා හැමදාම කතා කරන එක තමයි මගේ ජොබ් එකම මාර සතුටින් හිටපු කාලයක් ඒක සෝ ඒක ඔක්කොම අතරලා එකපාරටම ටෙලිඩ්‍රාමා ෆීල්ඩ් එකට එන්න ඕනේ කියන එක අරක මිස් වුණා තමයි බට් රිග්‍රෙට් කරේ නෑ අනිත් එක හැමදාම එහෙමම ඉන්න බෑ කියන එක මගේ ඔළුවේ තිබ්බා ඒ කොන්ෆිඩන්ස් තමයි බට් මේ ටෙලිඩ්‍රාමා එක ෂූට් කරලා මම මාස 3ක් 4ක් විතර සල්ලි නැහැ සැලරි නැහැ කිසිම දෙයක් නැතුව මම ගෙදරට වෙලා හිටියා මොකද ටෙලිඩ්‍රාමා ටෙලිකාස්ට් වෙන පටන් ගන්න ඕනේ ඊළඟ ඔප්ෂන් එකක් අපිට හම්බෙන්න ලයික් ඔපචුනිටි මොනාරේ හම්බෙන්න ඕන නම් ටීවී එකේ මිනිස්සු දකින්න ඕනනේ වෙන ඩිරෙක්ටර් හරි මොනාරි සෝ එහෙම කාලයක් තිබ්බා ඒ දැන් ඔයා කියවනේ මාස කිහිපයක් හිටියා ගෙදර සැලරි නෑ ටීවී එකේ පේන්නේ අන්න ඒ කාලෙවත් did I make the right decision එහෙම එකක් හිතුනේ නැද්ද එහෙම හිතුනේ නෑ because when you say that මට හිතිච්ච දෙයක් තමයි දැන් you were working as a presenter in a different language දැන් මේකට යද්දි මේකට transit වෙද්දි you took a huge risk language එක දන්නේ නැහැ කියවන්න බෑ script එක මේක හරියයිද නැද්ද දන්නෙත් නැහනේ so how do you think you managed all that මේම මට තියෙන එකම පවර් එක තමයි මට ඕන කෙනෙක්ට එක්ක ඉඳගෙන කතා කරන්න පුළුවන් ඉක්මනට මට එක්කෙනෙක්ව යාළුවෙක් කරගන්න පුළුවන් ඒක ඇති ඕනම තැනක ගිහලා වැඩ කරනවා ඒක තියාගෙන හිටියා මම ඔය ජොබ් එකෙන් අයින් වෙලා මෙහෙට එන ඒ කාලේ අර මම කිව්වේ මාස 3ක් 4ක් විතර ඒ කාලේ තිබ්බ කොන්ෆිඩන්ස් එක තමයි මම ඒ කැරක්ටර් එක කරානේ කියන්නේ මා ජොබ් එකෙන් අයින් වෙච්ච ගමන් මට ෂූටින් තිබ්බා ටෙලිඩ්‍රාමා එකේ ඒකෙන් පස්සේ අනිවාර්යෙන් chance එකක් එයි කියලා ඒ කැරක්ටර් මම කරපු විදිහට මට ඇත්තටම තේරුණා ඒක හිතේ තියාගෙන හිටියේ ඒ කොන්ෆිඩන්ස් එක දැන් වෙනකම්වත් ඒ ඩ්‍රාමා බලපු කට්ටිය මට කතා කරලා කියනවා දැක්කම ඒ ඩ්‍රාමා ගැන මතක් කරනවා ඒක ෆස්ට් ඩ්‍රාමා මගේ ඒකේ හොඳයි ඔයාගේ ප්ලේ එක කියලා මට කියලා කට්ටිය ඉන්නවා මේ දවස්වල මොනවද කරන වැඩ මේ දවස්වල රොන්සෝයා කියලා ටෙලිඩ්‍රාමා එකක් යනවා හීරෝ ටීවී එකේ සෝනු මන්දර කියලා ටෙලිඩ්‍රාමා එකක් යනවා ඒකත් හීරෝ ටීවී එකේ යනවා ඒක ළඟදී ටෙලිකාස්ට් වෙන්න පටන් ගත්තේ ඒ වුණාට රොන්සෝයා සෝනු මන්දර දෙකම එකම ටයිම් පීරියඩ් එකේ ෂූට් කරන්න පටන් ගත්තේ මේ දවස්වල මගේ 4 වෙනි ෆිල්ම් එක ෂූට් කරන ගම එකක් ෂූට් කරලා ඒක සුරදෙටුව කියලා ඒකෙන් මම මේන් විලන් විදියට ඇක්ට් කරේ ඒක රිලීස් වුණා ඒකෙන් පස්සේ ඊට කලින් ෂූට් කරා මං හොයන්න ප්‍රේමයක් කියලා ෆිල්ම් එකක් ඒ ෆිල්ම් එකේ ඩිරෙක්ටර් ආවිලා තිලන බොරලස් කියලා එයා තමයි මට ෆස්ට් ටෙලිඩ්‍රාමා chance එක දුන්න ඩිරෙක්ටර් එයාගේ ෆස්ට් ෆිල්ම් එකටම මාව අරගෙන ඒ රිස්ක් එක එයා අරගෙන තියෙනවා මම කිව්වා ඇයි මේ වගේ රිස්ක් එකක් ගන්න මාව දාන්න මේන් කැරක්ටර් කියලා එයා කිව්වා නෑ උඹ තමයි මට ඕනේ කියලා කරා ඒ ෆිල්ම් එක ඔගස්ට් රිලීස් වෙන්න යන්නේ ඔක්කොම කන්ෆර්ම් ප්‍රේමිය කියලා තව ෆිල්ම් එකක් ෂූට් කරා ඒක next year maybe රිලීස් වෙන්නේ ෂූට් කරලා ඉවරයි දැන් මේ දවස්වල පිස්සු කියලා ෆිල්ම් එකක් කරන ගමන් ඒක අපි ලංකාවේ ලොකුම හිට් එකක් කරපු ඒ කියන්නේ ධර්ම යුද්ධය කරපු අරුණ අයියා සුනෙත් අයියා ඒ දෙන්නම එකතු වෙලා කරලා කරන ෆිල්ම් එකක් තමයි පිස්සු කියන ෆිල්ම් එක ඒකෙත් මම one of the main characters ඒක මේ දවස්වල ෂූටින් කරන ගමන් ඒකට ලුක් චේන්ජ් කරලා ඉන්නේ මම දැක්කා දර්ශන් එක තැනක මේ අර සෝනු මන්දාරයිකේ ඔයාගේ කරන අනිත් ඩ්‍රාමා එකේ හරි කම්ප්ලෙක්ස් නේද කැරක්ටර්ස් දෙක. ඒ කියන්නේ ඉන් පර්සන් නෝ දැන් කිව්වා එකම වෙලාවක ෂූට් කරන්නෙත් කියලා. අපි පොඩ්ඩක් ඒක ගැන කිව්වොත් කොහොමද ඒකේ ඒක මැනේජ් කරන්නේ දැන් කම්ප්ලීට්ලි ඩිෆරන්ට් ඔපොසිට් පර්සනැලිටිස් දෙක. එකම වෙලාවෙ ෂූට් කරන්න ඕනේ. කොහොමද ඒක මැනේජ් කරන්නේ? රොන්සෝයාගේ රාජු කියන චරිත. සෝනු මන්දාරයිකේ සෝනු කියන චරිත. රොන්සෝයාගේ රාජු චරිතයට මට කතා කරද්දී ඒ ඩිරෙක්ටර් කිව්වේ රාජු කියන එක්කෙනා ලස්සනයි කියලා ඌම හිතාගෙන ඉන්න තමයි ඌගේ වැඩි. ඌ ලස්සනට අඳින්න try කරනවා. ඌ හිතන්නේ ඌ අඳින විදිය ලස්සනයි කියලා. ඒ වුණාට එළිය කට්ටියට hina යන්නත් පුළුවන්. හරිද? කතා කරන විදිය
එළිය කට්ටියට ජෝක් එකක් තමයි. හැබැයි ඌ හිතන්නේ ඌ ලස්සනට කතා කරගෙන ඉන්නේ කියලා. ඌ කරන හැමදේම ලස්සනට පේනවා කියලා ඌම හිතාගෙන ඉන්න චරිත තමයි රාජු. ඒක තමයි මට කිව්වේ. මොකද ඒකට ඔපොසිට් කැරක්ටර් රොමා කියලා එක්කෙනෙක් ඒ ඩ්‍රාමා එක ඇතුලේ ඉන්නවා. එයා තමයි මගේ බෙස්ට් ෆ්‍රෙන්ඩ්. මාත් එක්කම ඉන්නේ. රොමා ඇවිල්ලා ලස්සනට අඳින්නේ නැහැ. කිසිම දෙයක් ඒ කියන්නේ ඇට්‍රැක්ටිව් විදියට ඒම කරන්න try කරන්න නැති කෙනෙක්. ඒ වුණාට එයාට මිනිස්සු දැක්කම කැමති වෙනවා. බට් මෝ හිතන් ඉන්නේ රාජු හිතන් ඉන්නේ මෝ කරන හැමදේම ලස්සනයි කියලා. කතා කරන විදිය ලස්සනයි. ඌ සින්දු කියනවා. සින්දු කියන එක ලස්සනයි කියලා ඌ හිතනවා. ඌට අර වත්ත ඇතුලේ කෙල්ලෙක් ඉන්නවා හසරලි කියලා. එයා ඌව ගණන් ගන්නෙත් නැහැ. ඒ වුණාට ඌ හිතන්නේ එයාට ආදර වෙන්නේ නැති කියලා. එයා කරන හැමදේටම එයා කැමති වෙනවා කියලා හිතනවා. සෝ ඒක ඔළුවට දාලා තිබ්බේ. ඒක හිතාගෙන තමයි මම ප්ලේ කරන්නේ. දැන් මිනිස්සුන්ගේ මට බොහෝදුරට කමෙන්ට්ස් ආවිලා තියෙනවා රාජු පොඩ්ඩක් ඔයා තව පොඩ්ඩක් ලස්සනට කතා කරනකෝ අසර්ලීට. එතකොට එයා කැමති වෙයි කියලා. මම කරන්නේ නැහැ. කවදාවත් කරන්නේ නැහැ. ඒක කරන්න බැරි නෑ. එහෙම ප්ලේ කරන්න පුළුවන්. මොකද ඒක තමයි සෝනු කැරක්ටර් එකේ මම පෙන්නලා තියෙන්නේ. සෝනු කැරක්ටර් එකේ මිනිසුන්ගේ ගොඩක් කමෙන්ට්ස් එනවා මට සෝනු ආදරය කරන විදිහට ආසයි. සෝනු ආදරය කියලා කියන විදිහට ආසයි කියලා. ඒ ෆස්ට් ඩේම සෝනු කියලා ඉවර කරනවා. ඒ කියන්නේ ෆස්ට් ඩේ මන්දරව දැකලා ඊළඟ දවසේ යනවා කෑ ගාලා කියනවා I love you කියලා. සෝ ඒකට ආසයි කියලා කියනවා. ආයේ සෝනු ඒ කියන්නේ සිංහලෙන් කියන්න කියලා කමෙන්ට්ස් තිබ්බා. සිංහලෙන්ුත් කියනවා මං ගිහලා මං ඔයාට ආදරේ කියලා කියනවා. ඒකම රාජු කැරක්ටර් එකට ඇප්ලයි කරන්න බැරි නෑ. හැබැයි එතනින් එහාට ඒ කැරක්ටර් එක වැඩක් නැති වෙනවා. මොකද ඒක ඇතුලේ වෙනස් කැරක්ටර්ස් හදලා තියෙනවා. ඒ කියන්නේ ආදේශ් කියලා ලස්සන කැරක්ටර් එකක් ඉන්නවා. එයා විලා හොඳම ඩීසන්ට් මිනිස්සෙක් විදිහට චතුරංග කොඩිතෝකු. දැන් වෙනකොට ගොඩක් ෆේමස් එක්කෙනෙක්. එයා සෑහෙන අවෝඩ්ස් ගත්තා. මාර සතුටුයි. එයා විලා අපේ ජෙනරේෂන් එක්කෙනෙක්. බට් කලින් ඉඳලා වැඩ කරන එක්කෙනෙක්. So he deserve it. එයාගේ කැරක්ටර් තියෙන රොන් සොයා ඩ්‍රාමා එකේ එයා හරිම ඩීසන්ට් විදිහට ලස්සනට ආදරේ පෙන්වන්න පුළුවන් චරිතයක්. So නිකන් හිතලා බලන්න රාජුත් ඒ වගේ ප්ලේ කරන පටන් ගත්තොත් දෙකටම බැලන්ස් නැති වෙනවා. අනිත් එක කැතට වෙනවා. ඒ කියන්නේ මූත් එමය එයාත් එමය. එතකොට අසරණයි කැමති නැත්තේ. දෙන්නම එක විදිහට තමයි කතා කරන්නේ. ඒ දේවල් ගොඩක් එනවා. So කමෙන්ට්ස් මිනිස්සුන්ගෙන් එනවා මට මේම දේවල් කරන්න ලියන කෙනා පොඩ්ඩක් රාජු ඇවිල්ලා මේම කතා කරන්න දෙන්න. රාජු පුළුවන් මේම කතා කරොත් ඔයාට හදාගන්න කරන්න නෑ මම. ඒම ස්ක්‍රිප්ට් එකේ ලියලා තිබ්බත් මම රාජු කැරක්ටර් එකෙන් මං එළියට එන්නේ නෑ. මොකද රාජු කියන එක්කෙනා හැරිලා බලනවා කියලා ලියලා තිබ්බොත් මං හැරිලා බලන්න ඕනේ මෙන්න මේම මොනාරි ඒක ජෝක් එකක් වෙනවද නැත්නම් මොනාරි රාජු කියන චරිතයට ගැලපෙන විදිහට තමයි හැරිලා බලන්න. නැත්නම් අපිට පුළුවන් ඇත්තටම රාජු හැරිලා බලනවා කිව්වම අපිත් හිමීට මේම හැරිලා බලන්න පුළුවන්. බට් ඒක කරන්නේ නැහැ. ඒක තමයි මම පුළුවන් තරම් තියාගෙන ඉන්න ඒ වෙනස කැරක්ටර් දෙකෙින්ම. ඔයා කිව්වා වගේ එකම ටයිම් පීරියඩ් එකේ ෂූට් කරේ. රොන්සොයා රාජු චරිත ප්ලේ කරන මේ දවස්වලම බ්‍රේක් දවස තමයි සෝනු මන්දර ෂූටින් වෙන්නේ. බට් සෝනු මන්දර ගියාම මම වෙනම මිනිස්සෙක් වගේ ඉඳගෙන ඉන්නවා. ඒ සයිලන්ට් එක ඒ සෝනුගේ චරිත සෝනු ඩීසන්ට් වෙන්න ඕනේ. රාජුගේ තියෙන එක ක්වොලිටි එකක්වත් සෝනු ගාව නැහැ. ඒක තියාගෙනම තමයි ෂූට් කරේ. මං හිතන්නේ වැඩේ සාර්ථකයි කියලා. ඔව් අනිවාර්යයෙන්. ඒ කියන්නේ කම්ප්ලෙක්සිටිස් දෙකම two personalities ඒක පේන නිසානේ වගේ කමෙන්ට්ස් උත් එන්නේ. So I'm sure that's you've done very well and you're a very good actor. I've seen so many. Really? Yeah. Thank you. So you've done your job very well. And ඒකත් එක්කම R&D academy එක ගැන කතා කරන්න ඕනේ. Painting වලට මේ වෙද්දි ගිහිල්ලා තියෙනවා ආර්ට් වලට කොහොමද ඒ පැත්තට ගියේ දර්ශන්? මං කිව්වේ අර A-levels ඉවර කරලා ජොබ් නැති කාලෙක මං කරන්න try කරත් ඒක තමයි. මොකද ඒක තමයි මම දන්න at least 75% දන්න ජොබ් එකක් කියලා කිව්වොත් drawing තමයි. දැන් රඟපාන එකත් මේට ඇවිල්ලා දැන් පොඩ ස්ටඩි කරන ගම. තාමත් මං ඉගෙන ගන්න ගම. මොකද තාම හරියට මට සිංහල භාෂාව කියන එකත් මට කම්ප්ලීට් නෑ. මට කියව ගන්න පුළුවන්, මට ලියන්න පුළුවන්. ඒ වුණාට කතා කරද්දි මගේ accent එක different. You put me to shame when you speak Sinhala. So I don't think you have any problem in that. බොහොම ස්තුතියි. So මම දන්න ඒ ජොබ් එක කවදාරි ඒකත් කරන්න ඕනේ කියන එක ටාගට් එකක් තිබ්බා.
දැන් ඉතින් මගේ ලයිෆ් එකේ ටයිම් තියෙනවා කියලා මම හිතන්නේ. මොකද ඇක්ටිං ජොබ් එක ඇක්ටිං කියන එක තමයි කම්ප්ලීට් ජොබ්. ඒ කියන්නේ ෆුල් ටයිම් ජොබ් එකක් කියලා තියෙන්නේ. මම වෙන ජොබ් කරන්නේ. සෝ මට තියෙන ඒ ටයිම් එකත් මම යූස් කරලා කොහොම හරි ආර්ට් පැත්තටත් බයින්න ඕනේ කියලා තමයි R&D Academy පටන් ගත්තේ. රයිනිගේ වෝකල් ක්ලාස් එක පටන් ගන්න ප්ලෑන් එකක් ඔල්රෙඩි ආයෙත් තිබ්බා. එතකොට මම කතා කරලා තිබ්බා මේ ප්ලේස් එකෙන් මම ආර්ට් ක්ලාස් සමහර වෙලාවට කරනවා කියලා. මං හිතුවනේ මෙච්චර රීච් එකක් තියෙයි කියලා. මොකද එයාගේ වෝකල් ස්ටුඩන්ට්ස් ඉන්න තරමට මට ආර්ට් ස්ටුඩන්ට්ස්ත් ඉන්නවා. මාර සතුටුයි. සෝ ඒකත් එක්කත් මගේ ටයිම් එක කොච්චර දවස් කීපයක් සතියට තියෙනවද? සැටර්ඩේ සන්ඩේ විතරයි අපි කරන්නේ දැනට. අපි වීකෙන්ඩ්ස් වීක් ඩේස් වල දවස් දෙකක් විතර කරන්න ඕනේ කියලා හිතාගෙන ඉන්නේ. මම දන්නේ මට අනිවාර්යෙන් ක්ලාස් එකේ ඉන්න ඕනේ. ඒ හින්දා තාම ඒක පටන් ගත්තේ නැහැ. දැනට සැටර්ඩේ සන්ඩේ කුමාරි අල්ලගෙන මම කරනවා. මේ දවස්වල කවුරු හරි කියන්නේ මේ දවස්වල රික්‍රූට්මන්ට්ස් යනවද නැත්නම් තාම ගියපු බැචස් වලටම ඒ ටික කරගෙන යනවද? ඒ බැච් ටික දැන් සෙකන්ඩ් බැච් එක යන්නේ. ඒක ඉවර වෙන්න යන්නේ. ජූන් 16 නම් අපි අලුත් බැච් එක පටන් ගන්න යන්නේ. සෝ දැන් ඉඳලා ඇප්ලයි කරන්න පුළුවන්, ඇඩ්මිෂන් ගන්න පුළුවන්. අපි නම්බර් එකක් තියෙනවද අපිට කතා කරන්න, ඔයගොල්ලන්ට කතා කරන්න පුළුවන්? අපිව බලන ඩ්‍රොයින් කරන ඒ කට්ටියට ඒගොල්ලන්ට රීච් අවුට් කරන්න පුළුවන්? yes නම්බර් එක මේම කියන්න පුළුවන්. 071 431 6929 තමයි අපේ නම්බර් එක. ඒ නම්බර් එකට WhatsApp එකකින් මැසේජ් එකක් දැම්මම ඔයගොල්ලන්ට ඩීටේල්ස් හම්බ වෙනවා. වෝකල් ක්ලාස් එකද ආර්ට් ක්ලාස් එකද කියලා කිව්වොත් ෆුල් ඩීටේල්ස් හම්බ වෙනවා. perfect and මම ඒත් එක්ක මතක් කරන්න ඕනේ මට පේන්ටර්න්ෂිප් එක. මම හිතන්නේ ෆස්ට් මම හිතන්නේ මටත් ආරාධනාවක් ආවා. මම හිතන්නේ ෆස්ට්ම ප්‍රෝග්‍රෑම් එක වෙන්න ඕනේ. ෆස්ට් හරි සෙකන්ඩ් හරි මට කතා කරා මට ආරාධනා කරා රයිනි පේන්ටර්න්ෂිප් එක සිනමන් එකේ තිබ්බ එකට. ෆස්ට් ටයිම් මම ඩ්‍රෝ කරේ. ඩ්‍රෝ නෙවෙයි පේන්ට් කරේ. ඒ කියන්නේ මට මතක ඇති කාලෙක ඩ්‍රොයින් කරපු ෆස්ට්ම ටයිම් එක and it was really nice because I loved the atmosphere. The night was nice. The way it was decorated was nice. Halloween කාලේ නේද තිබ්බේ. And what I liked the most about that night was this is something that I want to tell you. හැමෝගෙම ඒ කියන්නේ එතන ලොකු crowd එකක් හිටියා. 50ක් විතර පේන්ටිං. ඔව්. ඒ කියන්නේ ඒ ඔයගොල්ලෝ ඔයා ගයිඩ් කරපු විදිහ ඒ කියන්නේ බිගිනර් ලෙවල් එකේ හිටපු කෙනෙක්ට වුණත් ඒක ටක් ගාලා grasp කරගන්න පුළුවන්. And also ඒ කියන්නේ ඒකේ ඔයගොල්ලෝ ගයිඩ් කරාට y'all weren't very rigid as to like you have to do this. එහෙම නෙවෙයි. ඒ කියන්නේ you could bring your own creativity into that. And you could make what you want out of it, but at the same time you all were guiding us. So that was something very nice. And also එතන හිටපු හැමෝගෙම ඒ හැම ආර්ට් එකටම මම දැක්ක ස්පෙෂල් දෙයක් තමයි you went and you commented. ඔයා හැම එකම බැලුවා. ඒ කියන්නේ individually බැලුවා. Individually හැම ආර්ට් එකම බලලා හැමෝටම feedback දුන්නා. Which was very nice. So for the first time in my life, I felt like I could maybe draw or maybe paint because I was like you and Raini both because of the encouragement. So I feel like who's out there who if they want to get into painting, if they want to get into art, your R&D is the place to be. Thank you. So highly recommend that place. Yes. Thank you. So yeah. So and Darshan, you've come a long way. දැන් අපි ගොඩක් වගේ කරියර් එක පැත්තෙන් කතා කරා. මම කැමති ඔයාගේ පර්සනල් ලයිෆ් එකේ. ඔයාගේ පර්සනල් ලයිෆ් එකේ අමාරුම තැන් තියෙන්නේ නැති. Obviously everybody has ups and downs in their lives. So ඒ ups and downs වල අමාරුම කියලා හිතනවාට ඔයාගේ පැත්තෙන් ඔයාට හිතනවා නම් ඒ කියන්නේ this was rock bottom කියලා හිතන තැනකදී කොහොමද like what did you believe in? What did you think this will get me through this hard times? එහෙම දෙයක් තියනවද? පර්සනල් ලයිෆ් එකේ එච්චර අමාරුම කාලයකට මං වැටිලා නැහැ කියලා මං හිතන්නේ. මොකද මට වඩා ගොඩක් අමාරුවේ ඉන්න මිනිස්සුන්ව මං දන්නේ නැහැ. God's plan ද දන්නේ නැහැ. මට අමාරුයි කියලා හිතන ඒ තප්පර දෙක තුනකින් මට ඊට වඩා අමාරු මනුස්සයෙක්ව පෙන්නනවා. කොහෙන් හරි TikTok එකේ ස්ක්‍රෝල් කරනකොට හරි මොන හරි එකක. ඒ වෙලාවේ මට මගේ දේවල් අමතක වෙලා යනවා. මං එච්චර අමාරුවට වැටිලම නෑ ලයිෆ් එකේ. එකම තැන තිබ්බා. මගේ තාත්තාව අවුරුදු 20කට පස්සේ 25කට පස්සේ තමයි මං දැක්කේ. පොඩි කාලේ දැක්කට පස්සේ තාත්තා අපෙන් වෙන් වෙලා ගියා. එයා ෆස්ට් ටයිම් එකකින් පස්සේ දකින්නකොට ඒ
දවස් ටික hard times ඒ කියන්නේ මං ඇයි ජීවත් වෙන්නේ මං ඇයි ඇත්තටම ඉන්නේ තාත්තා මෙහෙම ඉද්දි තාත්තාව මෙච්චර කාල බලාගත්තේ නැහැ මගෙන් කිසිම දෙයක් උනේ නැහැ යාට කියලා හිතන ඒ කාලේ තමයි මගේ ලයිෆ් එකේම hard time එක ඒ time එකේ මට එක thoughts ආවා කියන්නේ එන්න ඕන නැති thoughts උත් ඇවිල්ලා තිනවා කියන්නේ suicidal thoughts එනවා මට ඇයි ඉන්නේ කියලා මොකද වගේ තාත්තා right to 25 years මිස් කරලා එහෙම දේවල් වුණා ඒක තමයි hardම time එක ඒකේ වුණත් ඉතින් මට හිතුණා ඒක තමයි life එකේ fate එක සමහර වෙලාවට තාත්තා අපිත් එක්කම හිටියොත් එimhe මගේ අපේ life එක වෙනස් විදියට සමහර වෙලාවට වෙලා ඇති මේ ඉන්න තත්ත්වයකවත් අපිට ඉන්න බැරි වෙලා ඇති ඒ හින්දා තමයි God's plan එහෙම දේවල් උනේ කියලා ඒක විතරයි මට මම face කරපු hardම time එක එතකොට you believe your religion is Hindu? Yeah. You are a Hindu. So කොහොමද ඒ පැත්ත are you religious? Yeah. You're a religious person. Okay. Yeah. So in acting darshan you've come a long way. So ඒකෙදි ඔයාට එක සැනක්වත් තිබ්බද මේක මට discriminate වුණා. මෙතන මාව discriminate වුණා. Either because of your appearance or because of where you come from or like your age or whatever the factor may be. මේක නිසා මාව discriminate වුණා කියලා හිතන තැනක් තිබ්බද? එහෙම field එකක නෙමෙයි මම වැඩ කරන්නේ මං හිතන්නේ. මොකද අපේ field එකේ තියෙන healthyම දේ තමයි ඕනම මිනිසෙක්ට ඇවිල්ලා වැඩ කරන්න පුළුවන්. ඕනම එක්කෙනෙක්ට ඕනම culture ඕනම භාෂාව කතා කරන එක්කෙනෙක් චයිනීස් එක්කෙනෙක්ට උනත් දැන් වැඩ තියෙනවා මං හිතන්නේ මේ දවස්වල මොනාරි ටෙලිග්‍රෑම් එකක් යනවා චයිනීස් හරි ජපනීස් කොරියන් මොනාරි ඒ මිනිස්සුන්ට උනත් අපේ ෆීල්ඩ් එකේ ඉඩ තියෙනවා ඒ වගේ ලස්සන හෙල්ති ෆීල්ඩ් එකේ තමයි අපි වැඩ කරන්නේ මට නම් එහෙම කිසිම දෙයක් ෆේස් කරලා නැහැ මම මට නම් මගේ තියෙන මයිනස් එකක් තමයි ස්කින් කලර් කියලා හිතන්නේ because මම I'm into acting මට ටැන් ස්කින් එකක් තිබ්බොත් තව වැඩ කරනවා මම තව opportunities හදාගන්න මමම ඉස්සරහට දැන් එහෙම බෑ පොඩ්ඩක් බැක් වෙලාද මේ and මම ඔයාගේ කතා කරද්දී අහපු දෙයක් තමයි said something very interesting you said සල්ලි හම්බ කරනවා කියන එක ගැන ලැජ්ජ වෙන්න එපා කියලා ඔව් and අපි වුණත් දැන් අපි සල්ලි හම්බ කරත් කියන ලැජ්ජයිනේ නිකන් ඔව් ඒක නිකන් අවුල් වගේ ඔව් ඒක අපි කැමති නැහැ අපි own up කරන්න nobody wants to own up to it and you've done that very well ඇයි මොකක්ද ඒකේ තියෙන මයින්ඩ්සෙට් එක? කොහොමද ඒක හිතන්නේ මේ විදියට? නෑ I think දැන් movies ගත්තත් movies වල සමහර characters හදනවා ඔය කියන්නේ දුෂ්ට චරිතයක් වුණාම එයාව පෙන්වන්නේ සල්ලි වලට පිස්සෙක් කියලා. right? සල්ලි හම්බ කරන්න මොනවා වුණත් කරනවා කියලා. එහෙම දේවල් කියවුවාම නරක චරිතයක්. right? ඒ වුණාට සල්ලි හම්බ කරන එකේ මොනවාද I mean hard work කරන්න ඕනේ ඔයා සල්ලි හම්බ කරන්න ඕන නම් ඔයා වැඩ කරන්න මේ වෙනවා නිකන් සල්ලි ඇවිල්ලා වැටෙන්නේ නැහනේ නරක වැඩ මොනාරි කරලා ඒ කියන්නේ රටට හොඳ නැති වැඩක් කරලා මොනාරි ඩ්‍රග්ස් විකුණලා එහෙම දේවල් කරොත් ඒක නරක විදිය තමයි බට් සල්ලි වලට ටාගට් කරන එක ওই මූවිස් වල තමයි මයින්ලි මං හිතන්නේ වැරදි විදියට පෙන්නලා තියෙන්නේ සෝ ඕනම කෙනෙක් සල්ලි පස්සෙන් යන්නේ නැහැ මම එහෙම වචන යූස් කරන එක ලෙජෙන්ඩරි කියලා හිතනවා. එහෙම නෙමෙයි. ඇත්තටම සල්ලි පස්සෙන් යන්න ඔයාට වෙනම හાર્ඩ් වර්කින් මයින්ඩ්සෙට් එකක් ඕනේ. ඔයා හાર્ඩ් වර්ක් කරන්න ඕනේ. ඔයා රෙඩි වෙලා ඉන්න ඕනේ ඕන දෙයකට. ඒ කියන්නේ මූණ දෙන්න දැන් මම ඇක්ටිං කරන්න කියන එක මට අමතක වෙනවා ක්ලාස් එක ඇතුළට ගියාම ආර්ට් ක්ලාස් එක ඇතුළට ගියාම අපේ ස්ටුඩන්ට්ස්ලා සමහර කට්ටිය මතක් කරද්දි තමයි මට මතක් වෙන්න මං ටීවී එකේ ඊයේ හිටියනේ කියලා. මොනාරි ඊයේ එපිසෝඩ් ගැන කියනවා ස්ටුඩන්ට් කවුරු හරි. ඊයේ ඔයා මේම කරානේ. ඊයේ ක්ලාස් තිබ්බේ නෑනේ කියලා මට හිතෙන්නේ. ඒගොල්ලෝ කියන්නේ ටෙලිඩ්‍රාමා ඇතුලේ මම කරපු කැරක්ටර් කෙනෙක්. සෝ මම ඒක අමතක කරලා එතනට ගිහිල්ලා මම ආර්ට් ටීචර් විදියට මම හැසිරෙන්නේ මට සල්ලි ඕනේ. මං වර්ක් කරන්න ඕනේ. මට ඒ ආර්ට් ක්ලාස් එකත් දිනා ගන්න ඕනේ. ඒ ආර්ට් ක්ලාස් එකෙත් මට හොඳට හම්බ කරන්න ඕනේ. ඒ වගේම මගේ සර්විස් එකත් ලස්සනට ඒ කිඩ්ස් ඒ ස්ටුඩන්ට්ස් ලාට හම්බෙන්න ඕනේ. ඒක මේන් ටාගට් එක සල්ලි හොයන්න තමයි. මේක because මගේ ටයිම් එක ෆ්‍රී ටයිම් එක මට සල්ලි විදියට මාරු කරගන්න ඕනේ.
මගේ ටයිම් එක සල්ලි වෙන්න ඕනේ. ඒකයි මම ආර්ට් ක්ලාස් පටන් අරගෙන ඒක ලස්සනට කරන්න try කරන්නේ. තවත් මං වැඩ කරනවා සල්ලි හම්බ කරන්න. so සල්ලි හම්බ කරන්න තමයි මං වැඩ කරන්නේ කියලා කියන්න කවුරුත් ලැජ්ජ වෙන්න ඕනේ නැහැ. because සල්ලි කියන්නේ ලස්සනම දෙයක් ඇත්තටම. ලස්සන විදිහට යූස් කරනවා නම් ලස්සන දෙයක්. ඔයා සල්ලි ගොඩක් තියෙනවා. ඔයාගේ ෆැමිලි එක ඔක්කොමලාව ලස්සනට තියාගන්නවා කියලා හිතලා බලනකොට කොච්චර ලස්සන දෙයක්ද සල්ලි කියන්නේ. අනිත් එක ෆැමිලි එක විතරක් නෙමෙයි. ඒක selfish කියලා කියමුකෝ. පාරේ යන මිනිසුන්ට නැත්නම් බල්ලෙක්ට උනත් ඔයා හොඳ කෑම අරගෙන දීලා ඒගොල්ලන්ට තැනක් අදලා දීලා ඒගොල්ලන්ව බලා ගන්න තරම් ඔයාට සල්ලි තියෙනවා. එතකොට සල්ලි කොච්චර ලස්සන දෙයක්ද? That's it. And not a lot of people look at it that way. And the better you are, the better you have money, the better you spend it on the people around you. And also you can help out other people. ඔයා කිව්වා වගේ. අර එතකොට ඔයා කරන ඔයා ලෝකෙට කරන ඉම්පැක්ට් එකත් ඇත්තටම වැඩි. So that's මොකද ගොඩක් කට්ටිය කියනවනේ සල්ලි ඒ කියන්නේ හෙල්ප් කරන්න හිත තියෙනවා. ඔව් සල්ලි. හිත තිබ්බට වැඩක් නැහැ. ඔයාගෙන් හෙල්ප් එකක් වෙන්නේ නැහැ කාටවත්. ඒ කියන්නේ ඔයාට හිත තියෙනවා. ඒක ඔයා දන්නවා. එළියට පේන්නේ නැහැ. ඔයා ඒ කියන්නේ එළියට පේන්න සෝෂල් මීඩියා වීඩියෝ කරලා දාන එක නෙමෙයි. කරනව කට්ටිය ගොඩක් අය කාට හරි මොන හරි හෙල්ප් කරත් එම ටක් ගාලා ඒක වීඩියෝ කරලා දාන මිනිස්සු තනියෙන් ඉන්නවා. සමහර කට්ටිය ඉන්නවා ඒක ඇත්තටම ඒක දාන්නේ ඒ දැන් මොකක් හරි රටටම මොන හරි අප්සෙට් දෙයක් වුණාට පස්සේ ටක් ගාලා මිනිස්සු ගෙන්න ගන්න ඒගොල්ලන්ගේ සෝෂල් මීඩියා එක පවර්ෆුල් විදිහට යූස් කරගන්නවා. ඒක නෙමෙයි මම කියන්නේ. හැමදාම ඩේලි ලයිෆ් එකේ ඒගොල්ලන්ගේ සෝෂල් මීඩියා එක ලොකුවට කියන්නේ පෙන්න ගන්න ඒගොල්ලන්ට තියෙන එකම ඔප්ෂන් එක කාට හරි කීයක් හරි දීලා ඒක වීඩියෝ කරලා දාන එක එම සීනුත් තියෙනවා. ඇත්තටම කියන්න ඕගොල්ලන්ම හිතලා බලන්න ඕගොල්ලෝ කී දෙනෙක් කලර් ලයිට් එකේ ඉන්නකොට කී දෙනෙක්ට සල්ලි දෙනවද? ඇත්තටම සල්ලි දෙනවා. හැමෝම වීඩියෝ කර ඉන්නේ නැහැ. so yes ඒ හිත තිබ්බට වැඩකුත් නෑ. වට ඇත්තටම සල්ලි උනේ හෙල්ප් කරනවා. so සල්ලි කියන දේ ලස්සන විදිහට බලන්න පුළුවන්. ඒක තමයි මම හිතන්නේ. Yeah. So that takes me to the next question. කවුද දර්ශන් තවරාජ කියන්නේ? Simply කිව්වොත් අපිට. කොයි වගේද දැන් මේ අපි දකින්නේ ස්ක්‍රීන් එකෙන්නේ ඔයාව acting වලින්, media වලින්. So that's how we see you. නමුත් ඔයා off screen කොයි වගේ පුද්ගලයෙක්ද කියලා හුවොත් කොහොමද describe කරන්න පුළුවන්? මම දන්න බෝරින්ම මිනිස්සෙක් මම තමයි. මොකද මගේ ඒජ් එකේ මම ගොඩක් අය දකිනවා. ක්ලබ්ස් යනවා, පාටි කරනවා ඒ ඔක්කොම. ඒවට එහෙම කට්ටිය දකිද්දී ආසයි ඇත්තටම. එහෙම ලයිෆ් එකක් ඒ කියන්නේ එහෙම තින්න පුළුවන් නම් කියලා එන්ජොයි කරනවා නේ. හොඳට ලස්සනට හැමදාම හැපිලි ජීවත් වෙනවා. මමත් හැපි තමයි. හැබැයි ඒ ලයිෆ් එකට මට යන්න බෑ කවදාවත් මං හිතන්නේ. because මගේ ජොබ් එක ඇක්ටිං හින්දා මට හැමදාම උදේ පාන්දර 3ට 4ට නැගිටින්න වෙලා තියෙන්නේ. ටෙලිඩ්‍රාමා ඇක්ට් කරන්න මූවි මොනාරි කරත් අනිවාර්යෙන් අපි උදේ පාන්දර නැගිටින්න රෙඩි වෙන්න ඕනේ. පාන්දර 3-4ට. හැමෝම එමය. නළු නිලිය ඔක්කොමලා එමය. so ඒක වෙලා තියෙන්නේ. දැන් වෙනකොට මට ෆ්‍රී දවස් තිබ්බත් 6ට විතර මම නැගිටිනවා. මොකද මට ඒක බොඩි එකට පුරුදු වෙලා. so ෆ්‍රී තිබ්බත් මං ලේට් වෙලා නැගිටින්නේ නැහැ. උදේම නැගිටිනවා. ඒක පස්සේ ජිම් ගිහලා ඇවිල්ලා ගෙදරට වෙලා ඉඳගෙන ඉන්නවා. නැත්නම් මං කරපු වැඩේ මොකක් හරි එකක් ෂෙයා කරන එක. එහෙමම ලයිෆ් එක ගෙවිලා යනවා. ඩ්‍රොයින් කරන්න පටන් ගත්තොත් පේන්ටිං මොකක් හරි කරන්න පටන් ගත්තොත් ඊට වඩා බෝරින්. ඒ කියන්නේ ෆෝන් එක ඇප්ලයින් මොඩ් දාලා මගේ රූම් එක ක්ලෝස් කරලා මං පේන්ටිං කරම ඉන්නවා. වතුර බොන්නෙත් නවත්තන්නේ නැහැ. එහෙම කන්ටිනියස්ලි වෙනවා. එහෙම ආටිස්ට් ඉන්නවා. so මම දන්න විදියට මම බෝරින් මිනිස්සෙක්. මගේ අනිත් පැත්තක් තියෙනවා. ඒ කියන්නේ යාළුවොත් එක්ක සෙට් වෙන වෙලාවල් තියෙනවා ඉඳලා හිටලා. ඒ පොඩි half an hour 1 hour ඒ වෙලාවේ සිද්ධ කියනවා. ඒ වගේ දේවල් තියෙනවා. but mostly I'm boring මිනිස්සෙක්. ආසයි අනිත් පැත්තට. ඒ කියන්නේ මගේ වයසේ අනිත් කට්ටිය ඉන්න විදිය දකිද්දී එහෙම තින්න ඕනේ කියලා ආසයි. but ඒකට ටයිම් නැහැ මං හිතන්නේ. Okay, we'll go for the rapid fire question. Okay. What's your biggest red flag? මොකටද කියලා අහනවද? නෑ. Overall, everything. තමන්ගේ red flag එකක් විදිහට දකින්න ඕනම දෙයක් සම්බන්ධයෙන්. එහෙම නැත්නම් නැද්ද? I don't have any red flags. I might have. මමම දන්නේ නැතුව ජීවිතේ නම් දන්නේ නැහැ. What do you think your greenest green flag is? ඒ කියන්නේ හොඳම දෙයක් තමන් ගැන. Quality wise.
මං ඉස්සර කියපු එක තමයි. ඒ කියන්නේ මට ඕන එක්කෙනෙක්ට එක්ක ෆ්‍රෙන්ඩ්ෂිප් ඒ කියන්නේ මේන්ටේන් කරන්න පුළුවන්. මට ගොඩක් ෆ්‍රෙන්ඩ්ස් ඉන්නවා. ගොඩක් අය කියනවනේ මට දෙන්නෙක් තුන්දෙනා තමයි ෆ්‍රෙන්ඩ්ස් ඉන්නේ. හරිම පොඩි පිරිසත් එක්ක ජීවත් වෙන මිනිස්සෙක්. ඒක ඔක්කොම ස්ටයිල් වෙන ට්‍රෙන්ඩින් වෙලා මං හිතන්නේ. මට ගොඩක් ෆ්‍රෙන්ඩ්ස් ඉන්නවා. මට ඒ කියන්නේ ලයික් සෙලිබ්‍රිටි ෆ්‍රෙන්ඩ්ස් නෙමෙයි මං කියන්නේ. ඕනම කට්ටියත් එක්ක ටක් ගාලා ෆ්‍රෙන්ඩ්ලි වෙන්න පුළුවන්. ඒක මගේ green flag එක. ඒකත් එක්ක මට ඕන දෙයක් කරන්න පුළුවන්. Attachment issues or trust issues? Attachment issues. Attachment issues. Have you ever had your heart broken? Yeah. Of course. ඒක දැන් කාලවල ප්ලාස්ටික් එකේ දාලා තියෙන්නේ. Soft heart or guarded heart? Depends on time. Right now? Soft. Soft. Fame or peace? Fame. Fame. What's harder, being loved or being understood? What's harder? Yeah, Being loved. being loved is harder. Yeah. What's something nobody prepared you for about adulthood? එහෙම එකක් නැහැ. එහෙම ගන්න. මොකද Adulthood හැමදේම මට day. ටයිම් එකට අන්ඩර්ස්ටෑන්ඩ් වෙලා. Okay. What's something men wish women understood? රාජු කියන වෙන කෙනෙක් සෝනු කියන වෙන කෙනෙක් තමයි. What's your toxic trait? එහෙම එකක් තියෙනවද? එහෙම එකක් නැහැ. එහෙම ගන්න නැහැ. මම දැකලා නැහැ. Perfect. තියෙනවා ඇති. තියෙනවා ඇති. Okay, and before the last question, I feel like this is a question you can say I don't want to answer if you want to. So, but I feel like මම මේක ඇහුවේ නැත්තම්, especially දැන් මම මගේ යාළුවන්ට කිව්වහම උනත් they were like, oh, you need to ask this. right. Because you are somebody with a very huge fan base, especially the girls. So, වයින්නවනේ. so is marriage in the cards for you? Do you think that as a possibility for your life? Yeah, yeah. Yeah. I will. Okay. ඒක දෙන්නම ඕනේ. See, that was easy. Yeah, That was yeah, easy. very easy. See, I didn't make your life difficult. මේ ක්වෙස්චන් එක මෙච්චර ඊසි කරලා අහලා නැහැ. හැම වෙලේම අරකද මේකද කියලා වටේ එනවා ඉන්ටර්වියුස් වල. ඒ හින්දා මම ඉන්ටර්වියුස් යන්නේ නැහැ. So, yeah, අනිවාර්යෙන් කරයි. Yeah. නෑ මට අනිත් දේවල් නේ. Like I'm just talking about you in terms of ඒක එක පාර්ට් එකක් ලයිෆ් එකේ. අනිත් එක මම ඕල්ඩ් ෆැෂන්. මම අඳින විදියත් ඒක. මම අඳින්න ආසයි ඕල්ඩ් ෆැෂන්. මම ගොඩක් අලුත් ෆැෂන් වලට මම අප්ග්‍රේඩ් වෙන්නෙම නැහැ. ටක් ගාලා වෙන්නෙත් නැහැ. පරක්කු වෙලා මට තේරෙයි අඩේ මේක ලස්සනයි තමයි නේ කියලා. ආපු ගමන් හිතෙන්නේ අඩේ මේක ක්‍රින්ජි මේ මොනාද ෆැෂන් කියලා. බට් පස්සේ මම ඇක්සෙප්ට් කරනවා. මම ඇක්සෙප්ට් කරනකොට ඒක ඕල්ඩ් ෆැෂන් වෙලා ඒක. So මගේ ලයිෆ් ස්ටයිල් එක ඕල්ඩ් ෆැෂන්. මම පර්සනලි ඕල්ඩ් ෆැෂන් මිනිසෙක්. මොකද කල්චරල් දේවල් වලට මම ගොඩක් ආසයි, රෙස්පෙක්ට් කරනවා. ඒ ඔක්කොම ඕල්ඩ් ෆැෂන් රයිට්. දැන් වෙනකොට කල්චරල් දේවල් කියන්නේ චාරිත්‍ර වාරිත්‍ර කරන්න ඕනේ කියලා හිතන මම හිතනවා. මොනාරි දැන් මේව කියමුකෝ දැන් මගේ මම හින්දු මගේ මොනාරි අපේ ෆෙස්ටිවල් මොනාරි එනවා නම් ඒ ෆෙස්ටිවල් දවස මොනාරි වෙන්න ඕන නම් ඒක හරිවාරෙන් මං හැම දෙයකටම මං ඉන්නවා. මට ඉන්නම ඕනේ නැත්තම් ප්‍රෙෂර් එකක් මට. මං ඒකට හිටියේ නැහනේ කියලා. මට නිව් ඉයර් දවස December 31st ගෙදර ඉන්නම ඕනේ. මං එළියට යන්නේ නැහැ. ගෙදර ඉඳලා ඒ 31st night 12 පයින් ඕනේ මට ගෙදරේ. සමහර කට්ටිය ඉන්නවා මට කෝල් කරනවා අරයට යමු ක්ලබ් එකට යමු අරයට මොනාරි පාටි එකට යමු නැත්තම් රතින් අදාන්න යමු මොනාරි එකට කතා කරනවා. නෑ මම ඒ අන්තිම 10 minutes මං ගෙදර ඉන්නවා. මං ගෙදරට වෙලා ඉන්නවා. අම්මලා මගේ ෆැමිලි ඉස්සර මං ඉඳගෙන ඉන්නවා. 12 පැන්නට පස්සේ තමයි යන ගමන යන්නේ මම. එළියට යන්නේ. So ඒ දේවල් මං හිතලා කරන්නේ. ඒක ඕල්ඩ් ෆැෂන්ද මොනවාද මන් දන්නේ මං කරනවා. දැන් let's say මොනාරි තව එක්කෙනෙක්ගේ යාළුවෙක්ගේ ගෙදර යනවා. ඒගොල්ලෝ බුද්දිස්ට් කියලා කියමු. ඒගොල්ලන්ට අවුරුදු කියලා කියමු. ඒ අවුරුදු වලට ඒගොල්ලෝ කරන ඒ චාරිත්‍ර වලට මං අනිවාර්යෙන් එතන ඉන්නවා. ඒක මං දන්නේ නැහැ කියලා මං ගැලවිලා යන්නෙත් නැහැ. because ඒක ඒ වෙලාවේ වෙන්න ඕන දෙයක්. මම එතන ඉන්නේ මට ඒකෙන් මොනාරි දෙයක් හම්බෙන්න යන්නේ. ඒක කරන එකේ ඒකට මම පාටිසිපේට් කරන එකේ මට හොඳ දෙයක් වෙන්න යන්නේ කියන එක මම දන්නවා. මට හිතෙනවා. ඒ හින්දා මම එතන ඉන්නවා. So ඒවත් එක්ක බලුවාම මේ මැරේජ් කියන එකත් මගේ පොතේ තියෙනවා. That's something that you want to do in life. Yeah. Okay, the last question. So අපි දන්නවා ගොඩක් අය ගොඩාක් ලොකු ෆෑන් බේස් එකක් වට එළියේ ඉන්නවා. සහ ඇක්ටිං වලට එන්න කැමති ඇති අය ඇති. නැත්තම් වගේ පර්සනාලිටි එක නිසා ඔයාට කැමති අය ඇති.
whatever the reason may be, there's so many people who likes you, who loves you. ඒ අයට one advice එකක් දෙන්න පුළුවන් නම්, එක advice එකක් about life. Do this, just do this so that you can make your life better කියලා හිතන ඔයාගේ පැත්තෙන් ඔයාට දෙන්න පුළුවන් එක advice එකක් තියෙනවා නම් මොකද්ද දෙන්නේ? අපි ජොබ් එකක් විදිහට අපිට දෙයක් හම්බෙනවා. ඇත්තටම හැමෝටම ජොබ් තියෙනවනේ මේ ලෝකේ. මම ඇක්ටිං කරනවා, ඩ්‍රොයිං කරනවා, ඒ වගේ දේවල් කරනවා. කවුරු හරි බැංක් ජොබ් කරනවා ඇති. ඒ බැංක් ජොබ් කරන එක්කෙනා ඒකෙන් මොකද්ද කරේ මේ සොසයිටි එකට, ඒකෙන් මොකද්ද උනේ අපේ වර්ල්ඩ් එකට කියන එක ඇත්තටම ඉම්පැක්ට් එකක් තියෙන්න ඕනේ. සෝ මම ඇවිල්ලා ඉන්නේ, මම දැන් වෙනකොට මගේ ජොබ් එක ඇක්ටිං වෙලා තියෙන්නේ. ඉස්සරහට මොනවා වෙයිද දන්නේ නැහැ. කොහම වුණත් මොන ජොබ් එක හම්බුණත් ඒ ජොබ් එක වයිස් මම මගේ නම රෙජිස්ටර් කරන්න ඕනේ. ඒකට තමයි මම ඇවිල්ලා. සෝ හැමෝම එහෙම හිතන්න ඕනේ කියලා මම හිතන්නේ. අනිත් දේවල් වැඩක් නැහැ. අනිත් දේවල් ඒකට ටයිම් ස්පෙන්ඩ් කරන්න ඕනේ. බට් ස්ටිල් ඔයා කවුද කියන එකේ වැඩ කරන්නම ඕනේ. ඒකට වෙන කල්චර්ද, ඔයාට ජාතිද, භාෂාවද, ඒ කිසිම දෙයක් ඕනේ නැහැ. ඔයාට තව කෙනෙක්, තව හියුමන් කෙනෙක්ට එක්ක ඇටච් වෙන්න පුළුවන්, එයාට රෙස්පෙක්ට් කරන්න පුළුවන්, එයාත් එක්ක ගනුදෙනු කරන්න පුළුවන්, එයා කියන දේවල් ඇක්සෙප්ට් කරලා ලස්සනට ෆ්‍රෙන්ඩ්ෂිප් එක මේන්ටේන් කරන්න පුළුවන් නම් ඔයාට ගමන තියෙනවා. සෝ ඒකට රෙඩි වෙලා කොන්ෆිඩන්ස් එකේ යන්න. Perfect. Thank you so much, Darshan, for being here. It was really nice having you. I know you're a busy person, and thank you for accepting my invitation and being here. I think we had a really good conversation, and that's what this space is all about knowing who the other person is, just so that the people out there can see the real people who are behind the lens, who are behind the screen, and they get to love you a little bit more for who you are. Thank you so much for everybody who's watching, and we'll see you guys next week. And as the final remarks, because you're here, my last request to you is a little bit of a small song. ඔකමති එකක් කියන්න පුළුවන්. Okay, first of all, thank you so much මට ඉන්වයිට් කරාට මේ ඉන්ටර්වියු එක. ඇත්තටම ගොඩක් සතුටුයි මට මං ගැන තියෙන දේවල් කතා කරන්න හම්බෙච්ච එකට. and මේ ඉන්ටර්වියු බලන audience, thank you so much මේ ඉන්ටර්වියු බලනවට බැලුවට. සින්දු හරි, හැමෝම දන්න සින්දුවක් කියලා. Okay. நிலவிடம் வாடகை வாங்கி வெளி வீட்டில் குடி வைக்கலாமா? நாம் வாழும் வீட்டுக்குள் வேறாரும் வந்தாலே தகுமா? தென்மலை தேக்கத்தில் நீதான், உந்தன் தோள்களில் இடம் தரலாமா? நான் சாயும் தோள் மேல் வேறாரும் சாய்ந்தாலே தகுமா? நீரும் செம்புலச் சேரும் கலந்தது போலே கலந்தவளா? முன்பே வா என் அன்பே வா, ஊனே வா உயிரே வா, முன்பே வா என் அன்பே வா, பூ பூவாய் பூ பூவாய்.